මුරබල්ලන් මුර කරන්නේ කවුද? මේ පැරණි ලතින් කියමන අද අපේ පොලිසියට කෙතරම් ගැලපෙනවාද? පොලිසිය තියෙන්නේ අපරාධ අවම කරන්න. අපරාධ පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වලා සැකකරුවන්ව නිසි අධිකරණයට ඉදිරිපත් කරන්න. අද පොලිසිය අපරාධ කරන අපරාධකරුවන් රකින්න නීති විරෝධී ගිනි අවි, ගංජා, කසිප්පු, කුඩු ගබඩා කරගෙන ඉන්න අල්ලස දූෂණය ආයතන කරගත් මහජන මුදලින් යැපෙන රාජ්‍ය දෙපාර්තමේන්තුවක් බවට පත් වෙලා. ඒ වගේම බණ අහන, බණ කියවන, සංස්කෘතිය සදාචාරය ගැන මහ ඉහලින් අන් අයට දෙසාබාන තැන. මේ පිරිස බෞද්ධ කුල කාන්තාවකට සලකපු හැටි සාවධානව අසන්න. මට දරුවෝ 3 දෙනෙක් ඉන්න. මගේ මහත්තයා ඒත් අමරසිංහ, මගේ අසල්වාසී වන සුමිත් රත්නායකගේ නෝනා වසන්ති. මාස 3ක් තිස්සේ මගේ දරුවොත් එක්ක මම ගෙදර නැති අවස්ථාවල් වල මන්ට නොයෙක් විදිහේ කයි කතන්දර කියලා බannෝ සුමිත් රත්නායකට එයාගේ විස්තර කියලා පවුල ආරවුල් කරනවා කියලා. මම ආනමඩු පොලිසියට අයත් පොලිස් රසමේ පදිංචිකාරියක්. මම පොලිසියට වතාවල් 3ක් පැමිණිලි කරා. මට එයින් කිසිම සහනයක් ලැබුණේ නැහැ. 2012 ජනවාරි 7 වෙනි දින හවස 6:00ට පමණ සුමිත් රත්නායක මගේ ගෙදරට පැමිණ වසන්ති පාරට ඇවිත් ඉන්නවා අක්කේ එන්න ඔයා මොනවද කියලා තියෙන්නේ කියලා අහන්න මාව එක් කරගෙන ගියා. ගිහින් වසන්ති එතෙන්ට ආවා තවත් 3 දෙනෙක් සමග. මම හිතුවේ නෑ මොනවා හරි මගේ ජීවිතේට කරදරයක් වෙයි කියලා. මම ගිහින් වසන්තිගෙන් ඇහුවා මේන් සුමිත් ඉන්නවා, හේමලතා ඉන්නවා. ඔයාට ඔයාගේ මහත්තයාට කේලම් කියලා තියෙන්නේ මොනවද කියලා කියන්න. දැන් මහත්තයා ඉදිරියේ කියලා මම කිව්වා. කීවට පස්සේ වසන්ති මොකද කීවේ? මගේ පවුලට හැංගිලි ගහලා මගේ පවුල කඩාකප්පල් කරා උඹේ ගෙදර ඉස්සරහට ගෙනල්ලා මං මිනිහෙක් එක්ක ගේට්ටුව ඉදිරි පිට බුදියනවා. උඹට පුළුවන් දෙයක් කරපන්. මං උඹව දැන් පොලිසියට ගෙනියනවා කිව්වා. මට ගහන්න දාවේ ගහපිය බලන්න කිව්වා. මගේ පොලිස් රසම ආනමඩුව වුවත් පුත්තලම් පොලිසියට ගිහින් පුත්තලම් පොලිසියේ අපරාධ අංශේ කුමාරගේ නැමැත්තාට මේ කරුණු කාරණා පැහැදිලි කර දීලා පැමිණිල්ලක් කර රෑ 11:00ට පමණ මගේ ගෙදරට පොලිසියෙන් ගේට්ටුවට උඩින් පැනගෙන ඇවිත් මගේ ගෙදර දොර අරින්න කිව්වත් මට යතුරු නොතිබුණු නිසා මගේ පිටිපස්සේ දොරෙන් පයින් ගහලා දොරට පයින් ගසා ගෙට පැන 8 දෙනෙක් පමණ මගේ දරුවන් 3 දෙනා නිදියගෙන ඉද්දි මගේ දරුවෝ 3 දෙනාගේ වයස පළවෙනි එක්කෙනාට 15යි, දෙවෙනි එක්කෙනාට 13යි, තුන්වෙනි පුතාට 11යි. මගේ දුව උපතින් හදවත් රෝගියෙක්. මේ 2012 අප්‍රේල් මාස කොළඹ ජාතික රෝහලේ සල්ලි කර්මයකට වාජනය කරන්න ඉන්න ළමයි 3 දෙනා ගෙදර දාලා මාව රෑ පොලිසියට අරගෙන යන්න මගේ ගේට්ටුව ඉදිරියට ගෙන ගේට්ටුව ලොක් කරපු නිසා මට තාප්පේට උඩින් පනින්න කිව්වා. මම ඒ බෑ කිව්වෙට මගේ ගේට්ටුවේ ඉබ්බා කඩන්න පොල්ලකින් එතන සිටි පොලිස් නිලධාරියෙක් ගේට්ටුවට 3 පාරක් ගැහුවා. මම කිව්වා කඩන්න එපා. දුක් මහන්සි වෙලා හදාගත්තු එකක් කඩන්න එපා කීවට පසු ගේට්ටුවේ කම්බි පොටවල් 6ක් සම්පාලා තියෙන්නේ. කම්බි පොටක් කඩා මම ගේට්ටුවෙන් පිටපැත්තට ඇදලා අරගෙන පුත්තලම් පොලිසියේ කුමාරගේ නැමැත්තා මගේ අද්දෙන් අල්ලලා හොලවලා තෝ මරනවා තෝ කරපු දේ දන්නවද කියලා මගෙන් ඇහුවා. මං කිව්වා නැහැ දන්නේ. ඉස්සරහ ගෙදර වසන්තිගේ කොණ්ඩේ කපලා කොන්ද කඩලා දැනට පුත්තලම රෝහලේ ප්‍රතිකාර කරනවා කිව්වා. මං කිව්වා සර් මම දන්නේ එහෙම දෙයක් උනේ නැහැ. මට පොලිසියට යන්න බෑ. මගේ දරුවෝ 3 දෙනා දාලා යන්න විදියක් නැහැ. මහත්තයා මල ගෙදරට ගිහින් කියද්දි කටවහපිය තොට වෙඩි තියලා මරනවා කිව්වා මට. මං කිව්වා කමක් නැහැ සර්. වැරද්දක් කරලා තියෙනවා නම් මාව මරන්න කියලා කියද්දි මට කුණුහරුපෙන් බැන
ඊවා කාන්ති මගේ මහත්තයා හොරෙක් වංචාකාරයෙක් කඩ කැඩුවා බැංකු කැඩුවා රත්තරන් හොරකම් කරා රැතිස්සේ ගව මඩු වලට ගිහිල්ලා හරක් හොරකම් කරගෙන ඇවිත් උදේ පාන්දර සම්බින්ට පටවනවා කියා කුමාරගේ නැමැත්තාට පැවසූ පසු එයා මට ඒ කියපු බොරු අනුව මට නොඑක් විදිහේ රටේ නැති කුණු හර්ප කියලා බැනලා මාව ජිප් එකට දාගෙන නැගපන්තොට ගෙනහිල්ලා තමයි වැඩේ කරන්න කියලා රෑ 12:00 විතර ජිප් එකේ දාගෙන මාවත් හේමලත ගම වටේම ඇරස් කරපු මිනිස්සුන්ව හොයාගෙන ගිහින් පාන්දර 6:00 අතර පුත්තලම් පොලිසියට අරගෙන ගිහින් පුත්තලම් පොලිසියේ බංකුවේ ඉඳවලා ඊට පසු කුමාරගේ මහතාගේ කාර්යාලයට එන්න කියලා උඩ තට්ටුවට එක්කරන් ගිහිල්ලා මගේ මිනිස්සයා හොරෙක් කියලා ඊවා කාන්ති නැවත පොලිසියට පැමිණ කිව්වට පසු මාව එතනින් කවදාවත් නාහපු දේවල් මං එතනින් ඇහුවා. මොකද කුමාරගේ නැමැත්තා මට කිව්වා තෝගේ අම්මයි තාත්තයි තෝව ජාතක කරලා තියෙන්නේ කම්බි වැටකට උඩින් පණින ගමන් කිව්වා. මගේ අම්මයි තාත්තයි ජීවිතුන් අතර නෑ. මගේ අම්මා මැල්ල අවුරුදු 1කමාරක් තාත්තා මැල්ල අවුරුදු 13ක්. මගේ තාත්තා අම්මා දෙන්න මේ දේවල් දන්නවනම් මිනි වලින් එකට බෙල්ල ගල්ලා ගන්නවා. ඒ නිසා මේ වාගේ අසාධාරණකම් ශ්‍රී ලංකාව තුළ පවතින පොලිස් දෙපාර්තමේන්තුවලින් අපි වගේ අසරණ මිනිසුන්ට මින් ඉදිරියට නොකරන බවට මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඇය රණසිංහ බෙත්මගේ ගුණවතී. වයස අවුරුදු 40ක් වන ඇය විවාහක දරුවන් තිදෙනෙකුගේ මවක්. අසල්වැසියෙකු සමග ඇති වූ ආරවුලකට පුත්තලම පොලිසියේ පොලිස්කාරයින් ඇයව අත්අඩංගුවට ගත්තේ මෙහෙමයි. අනක් ගුණක් නැති මේ නිවටයින් ඇයව රැගෙන ගියේ හදවත් රෝගයකින් පෙළෙන දරුවාද නිවසෙහි තනි කරමින්. ලංකාවද මිනිමරුවන් පවා නිදහසේ යන රටක් වෙලා. ඒත් ඇය කළ වරද කුමක්ද? පොලිසියට මේව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි? නීතිය නැති නිසාද? මදි නිසාද? නොයසේනම් මෙවන් නීති විරෝධී, සදාචාර විරෝධී, මනුස්සකමට නිගා දෙන පොලිසියක් ආණ්ඩුවට අත්‍යවශ්‍ය නිසාද?